ජාලී දමි ගැලුවද ගැලවුණාද ටැංකිය? ආයි යාළුවනේ මාළු කොල්ලා YouTube channel සාධනෙන් ආද නීති ඔයාලා පිළිගන්නවා වෙනද වගේම ඉතින් අද අලුත් වැඩකින් අපි ඔයාලා හම්බ වෙනා වීඩියෝ එකක් දාන්නේ මාස 5කින් ඉතින් අපි අලුත් වැඩක් අද කරන්න හිතාගෙන ඉන්නා වීඩියෝ එකේ අද අපි කරන්න යන්නේ මාළු ටැංකියක් හදන්න යාළුවනේ මේ වල වෙන ඇති වීදුරු ටික අපේ වීඩියෝ එකේ තියෙනවා ඉතින් අපි දැන් මේ ටැංකිය හදන්නේ එකක් නෙවෙයි මේ ටැංකි දෙකක් තියෙනවා ඒ දෙකම හදන්න යන්නේ අද අලුත් වැඩ ටිකක් ඉස්සරහටත් එන්න තියලා වීඩියෝ ඉදි පරක් කරන මාස 5කින් තමයි වැටෙන්නේ. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි ටැංකිය හදන්න යමු. අද මාළු පෙන්නන්න යන්නේ. අද ටැංකිය හදන එක විතරයි පෙන්නන්නේ. ඉතින් අපි ටැංකි ටික හදලා ওই වීඩියෝ එක දාලා සතියකින් දෙකකින් තමයි මාළු ටික පෙන්නන වීඩියෝ එක ගේන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් ටැංකිය හදන්න යන්නේ එහෙනම්. ඉතින් අපි දැන් වීදුරුට මේ වීදුරුව තියන්න යන ඉස්සරහා වීදුරුව තමයි මේක. මම මුලින්ම කියන්නම දුන්නා මම මේ වීදුරු ටික ඔක්කොම ටේප් කරගෙන තියාගත්තේ. වටේ ගහලා ටේප් ටික මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අන්තිමේදී තමයි මතක් වුණේ වීඩියෝ එකක් කරලා YouTube එකට තමයි හරි කියලා channel එකට. හරි ඉතින් යාළුවනේ අපි ඔයාලා දකින්න ඉතින් සිලිකන් ටික ගන්නවා. එහෙනම් අපි දැන් තියමුනේ වීදුරුව. years later. හරි ඉතින් යාළුවනේ අපි ටැංකිය හදාගෙන ආවා. වීදුරු හතරක් මැලෙවුවා දැන් අපි. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ පැත්තේ වීදුරු අලවන්න විදියක් නැහැ. අපි මේක දැන් හොයනවා කොහොමද අලවන්නේ කියලා. වීදුරු එළියෙන් එපා අලවන්න මේ දෙපැත්තෙන් ගහලා වීදුරු එළියින් අලවන්න ඕනේ යාළුවනේ. ඔයාලට දැන් පේන ඇති එළියෙන් අලවන්න බෑ අපිට ඉඩ නැහැ මෙතන. Emotional damage. නේ ඉලියවන්න බෑ ඉඩ නැහැ. ඒකට දැන් අපි විසඳුමක් හොයනවා මොකද්ද කරන්න කියලා. දැන් එමුණුත් අපිට ගහන්න වෙන වීදුරුව පැත්තෙන් තමයි ගහන්න වෙන්නේ යාළුවනේ. යටටම සම්බන්ධ කරලා යට බොටම් එකටම සම්බන්ධ කරලා තමයි ගහන්න වෙන්නේ මෙහෙම පැත්තෙන්. කියලා හේතු කරලා තමයි වෙන්නේ. එහෙම නැත්නම් හරහට තමයි වීදුරුව ගහන්න වෙන්නේ අරම ගහනවට. දැන් පිටුපැත්තේ ගහන්න විදියක් නැහැ මේ විතරක් පොට්ටයි තියෙන්නේ ඉද්ද වීදුරුවේ පළලට නැහැ මිලිහයි වීදුරුව තියන්න බෑ මෙතනින් දැන් මොකද කරන්නේ කියලා තමයි අපි දැන් කල්පනා කරන්නේ කට්ටියත් එක්ක හොයලා ටැංකිය දැන් භාගයක්ම වැඩි ඉවරයි 90ක්ම ඉවරයි දැන් ඉතුරු 10 කරගන්න විදියක් නෑ අහලුවට අපි හිතනවා දැන් මොකද කරන්න කියලා අපි එනම් මොකද කරන්නේ කියලා අපි දැන් හිතනවා. හිතලා ඉතර වෙලා තමයි ඔයාලට දැන් ගේන්නේ ඉතුරු වීඩියෝ එක. ඉතුරු හයි කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක ගේන්න ඉතින් හිතලා. ඉන්ද්‍ර ජාලී දමි. වෙන්නවද? ඒක ඇතුලෙන් තිබ්බේ? ඔව්. ඇතුලෙන් ඒක එළිය තියෙනවද? නැහැ සිල්ලේ. මේ. ඇතුලෙන් පුළුවන්. ඇතුලෙන් තිබ්බොත් අනිත් පැත්ත ගහන්න බෑනේ නේද? මේක දිග්ග කොහොමද බන්දම් මිටවන්නේ මොකද විසිය වගේම මේක ඒකත් ගන්න ටැංකිය ගැලුවද ගැලවුණාද ටැංකිය ගැලවුවා හරි ඉතින් යාළුවනේ අපි දැන් කට්ටියත් එක්ක හිතුවා යාළුවොත් එක්ක හිතලා අපි තීරණය කරා අන්තිමේදී වීදුරුව මේ පැත්තෙන් එළියෙන් තියන්නත් මේ පැත්තේ ඇතුළට කරලා තියන්නත් ඇන්ගල් කරලා. ඒක තමයි දැන් ගහන්න එන්නේ යාළුවනේ අපිට වීදුරුව නැත්තම් වෙන දෙයක් කරන්න විදියක් නැහැ. ආයි වීදුරු දෙපැත්තෙන් කපන්නත් බෑ ලෙව්වත් එක්ක ඒ ආඩතර අරම දැන් තමයි කරන්න වෙන්නේ. එහෙනම් ඉතින් අපි මේ වීදුරුවත් එහෙම සෙට් කරලා බලමු. අර ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති අපි ටැංකිය හදනවා.
ඔයාලට අපි කියවනේ ප්‍රශ්නයක් ආවා කියලා අපිට වීදුරුව අලවද්දි මේ වීදුරුව. අපි එකක් ගේමක් ගහලා ඇලුවා. ඔයාලට මේ පේනවා ඇති මේ වීදුරුව මේ පැත්ත ඇතුලෙන් ඇලුවේ මේ සයිඩ් එක. ඉතින් අනිත් පැත්ත සයිඩ් එකට ගියොත් අනිත් පැත්ත සයිඩ් එක අපි ගත්තේ එළිය පැත්ත. ඒතකොට වීදුරුව ඇලේට තියෙන්නේ අවුලක් නැහැ සපෝටඩ් ග්ලාස් උත් ඇදෙනවනේ. ඒකින්ද ඇත්තට අවුලක් ගන්න නැහැ. කොහමද ඇතුලින් අපි තව සිලිකන් කෝට් එකක් දෙයක් ගන්නවා. ඒක ගාලා එතකොට කොහොමද ඉතින් හයියට එනවා. සපෝටඩ් ගානනේ. ඉතින් අපි දැන් අනිත් ටැංකිය හදන්න යන් මේක ටැංකිය ඉතින් අතට වැඩි ඉවරයි. තව විනාඩි 10කින් විතර තව එකක් ගන්නවා සිලිකන් ටිකක් ඇතුලේ. ඒක පුළුවන් වුණොත් වීඩියෝ එක දෙන්නම් ඔයාලට. ඉතින් යන්නේ අපි අනිත් ටැංකිය හදන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති අපි දැන් ටැංකි දෙකම හදනවා. ඉතින් ඒක හැදුවට පස්සේ මෙහෙම තමයි තියෙන ටැංකි දෙකම. ඉතින් ඔයාලට දෙයක් කියන්නම තුනවා මේකේ දිගවල කියන්න බැරුණා ටැංකි දෙකේම. ඉතින් මේක අඩි 3ක් දිගයි. අඩි 1කමාරක් පරලා අඩි 1කමාරක් උසයි. මේක කිව්වොත් මේක අඩි 2ක් දිගයි. අඩියක් පරලා අඩියක් උස ටැංකිය. ඉතින් යාළුවනේ අදට ඉතින් මෙච්චරයි කරන්නේ මේකේ. ආයි ඉතින් අපි වීඩියෝ එක දාන්නේ අනිත් වීඩියෝ එක ගේන්නේ ස්ටිකර් කරන එකෙන් තමයි අනිත් වීඩියෝ එක අපි ගේන්නේ. ඒ කියන්නේ part 2 එක. ඉතින් යාළුවනේ අදට මෙච්චරයි. අපි නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන් මාළු බල්ලා YouTube channel එක subscribe කරන්න. bell icon එකට අමතක නැතුව පයින් ගහගෙන යන්න යාළුවනේ. එහෙනම් ඉතින් අදට අපි ගියා.